මොනවද දැන් හදන්නේ? චීස් කේක්. වයිරල් චීස් කේක් එක නේද? කොහොමද හදන්නේ? මික්ස් කරලා. මේක අරින්න ඉස්සලම. ඒකට අපිට ඕන වෙනවා චීස්. නෑ, ඔය යෝගට්. යෝගට්ද? ඕ, ග්‍රීක් යෝගට් ඕක. මම ඕපන් කරලා. මට ඕපන් කරන්න බැයිද? මේ දරවන. දැන් තාත්තිත් එන්නකෝ තාත්ති. චීස් යෝගට්ද? ඇරලා දෙන්නකෝ බබාට. මමත් කරගත්ත. දැන් මේකෙන් මේකට දාන්න ඕනේ. හා. තුනත් ගෑවෙයි. දාන්න මේක පිරේන දාන්න. කමන් පිටින්. මෙහෙම දාන්න මං. ටිකක් හැලුණා. ඉතින් මම ටිෂු එකක් දෙන්නම්. දැන් මේක පොඩ්ඩක් ෆ්ලැට් කරන්න බලන්න මෙහෙම. ෆ්ලැට් කරන්න බලන්න. ඇතිනේ නැත්තම් මම. දැන් මේ ස්පූන් එක මං අරන් තියනවා. හා. අපි ගත්තේ මෙන්න මේ ග්‍රීක් යෝගට් එක. ඊට පස්සේ අපි මොනවද දාන්නේ? මේ මොන බිස්කට්ද? බිස්කට්. මේ ග්‍රීක් බිස්කට්ද? ඕකේ. මේවා මෙන්න මේ බිස්කෝප් බිස්කට්. අල්ලා දෙන්න. ඉන්න අනේ කපලා දෙන්න තාත්ති අපිට. ඔය දන්නවනේ දාන විදිය. එතන බිස්කට් කපන්න ඕන. බිස්කට් ඉස්සෙල්ලා මෙහෙම දාන්න ඕන කො අපේ ස්පූන් එක. ඉන්න මෙහෙම ෆ්ලැට් කරනවා. හරි ෆ්ලැට් කරා. දැන් බිස්කට් එකේ අරගෙන දැක්කනේ ළමයා දන්නවා දාන විදිය. හරි. ඉතින් වන්දුත් එක්ක හැදුවනේ ළමයා. 2 3 ළඟින් දාන්න එතකොට රහ වැඩිනේ. ළඟින්. Dari cowoknya nih ya. Ati bilang දැන් මේ පැත්තට මෙහෙම දාන්න. අන්න එහෙම. මෙතෙන්ටත් එකක් දාන්න. මෙතෙන්ටත් එකක් දාන්න. මෙහෙම. අන්න එහෙම. ඉවරයි. මම දාන්නම්. ඔක මෙතෙන්ට දාන්න. nih mata saya nih tinanda nana මෙහෙම දාන්න ආසයි මට nana යවුවනේ ඊළඟ පාර අපි තව ටිකක් ලස්සනට දාමු එන්න ෆුල් නේද බිස්කට් වලින් එකක් කන්නද ඕක කන්න එපා ඔයාට ඕන නම් මේකක් කන්න අන්න අර ඊළඟගෙන කන්න හරි ඊට පස්සේ මෙහෙම කුඩු දානවා උඩින් චුට්ටක් ඒක ඔක්කොම ඉතින් මෙහෙම ඉන්න ඕනේ ඒක අරන් කනවද ඒක අරන් කනවද ආයි ඒක දාන්න එපා ඔයා ඒක කන්න එහෙම මේ කාපු එකක් දැම්මද? කමන්නේ අපිනේ කන්නේ නේද අනේ. හරි ඉවරයි. දැන් මේක ෆ්‍රිජ් එකේ දාන්න ඕන පැය 4ක් 5ක් විතර.
වහලා ගන්නටි. ඔව් වහලා දාන්න. යේ. සීක් කරන්න. එන්න අපේ චීස් කේක් එක චීස් කේක්. කන්න යන්නේ. Tadi manganan nih. Biskuit එකක් විතරයි ආවේ. ඈ? බඩට වලින් ආවේ නේ. හරි දැන් කාලා බලන්න. රසයිද? තිත්තයිද? අපි මේකේ රස දන්නව නේද? රසයි නේද? තාත්තා ටික දාන්න. ඇති ඇති.